මේ වීඩියෝ එක බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ කරන්නේ 2025 3/19 වෙනිදා මගේ කාමරයට වෙලා. මගේ වයස මේ වෙද්දී අවුරුදු 22යි. අවුරුදු 2කමාරක 3ක මහන්සියක් විදිහට තව සති 2කමාරකින් ජපන් යන්න මට හම්බෙලා තියෙනවා. ඉතින් මාර හැඟීමක්, සතුටකුත් තියෙනවා, දුකකුත් තියෙනවා. සතුට වෙන්නේද දුක් වෙන්නේද කියලා හිතාගන්න බෑ. ඒ නිසා මොකුත් හිතෙන්නේ නැති මට්ටමකට පත් වෙලා වගේ තමයි මම ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඒක වීඩියෝ එකක් විදිහට කරගන්න හිතුවා. මට අනාගතයේ දවසක මම මෙහෙම හිටියනේ මේ වගේනේ වැඩ කරේ කියලා බලන්න තමයි මේ කාමරේ මම වැඩ කරපු විදිහටම වීඩියෝ එකක් කරගන්නේ. ඉතින් ඒ කරපු විදිය ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලත් බලන්න. ඔයත් මේ වීඩියෝ එක බලන ඔයත් ජපන් යන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාලත් වැඩ කරන්න. වැඩ කරද්දී ඔයාලට මොන දේ නැති වුණත් උනන්දුව උත්සාහය තියෙනවා. උනන්දුවත් පැත්තකට දාන්න උත්සාහය ඔයාලට තියෙනවා නම් අර පින් කියලා දෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පෑදෙනවාමයි. පින් කියලා අපිට හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි උත්සාහ නොකරොත් පින් එන්නේත් නැහැ. ඒකට මම ඒක අත්විඳපු දෙයක්. පින් කියලා දෙයක් පෑදෙනවා නම් පෑදෙන්න අනිවාර්යෙන් ඔයාලගේ උත්සාහය තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න. උත්සාහ කරද්දී අනිත් දේවල් ගන්නට හැදෙනවා. මම මේ තාක් ආපු ගමනේ මම උත්සාහ කරා. ඉතින් මගේ ඒ අවස්ථාවලදී මට ලැබුණු අත්දැකීම් අනුව මම මේ කියන්නේ මේ වීඩියෝ එකට එකතු කරන්නේ උත්සාහ කරන්න. ඒක තමයි වැදගත්ම දේ. උත්සාහ කරද්දී ඔයාලට අනිත් අයගෙන් සපෝට් නැති වෙයි. සමහර මිනිස්සු අඳුර ගන්න හම්බෙයි. ඒ ඔක්කොමත් එක්ක ඔයාලගේ අරමුණේ ඉන්න මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න මේ වීඩියෝ එකට එකතු කරන්න මගේ කාමරේ කොහොමද තියාගත්තේ මම කියලා. ඉතින් බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔහොම බිත්තිය ගහගෙන තමයි මම වැඩ කරේ. වයිට් බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ කන්ජි තව විශේෂ දේවල් බිත්තිය ගහගෙන ඒවා බලාගත්තා. ඊට පස්සේ දැන් ඉතින් ඔය ලැගේජ් එක තියෙනවා. බඩු හදාගෙන යන ගමන් තියෙන්නේ. මේ පැත්තෙන් 3 පාටික උතන තියාගෙන මුල්ලේ තියාගෙන තියෙනවා. ඊට පස්සේ ඇඳුම් ටික අල්මාරිය දාගත්තා. රෙදිත් හදාගෙන තියෙන්නේ. සතුටුයි. මෙච්චර දුරක් යන්න හම්බුනේ වෙන කිසිම දෙයක් නෙවෙයි උත්සාහය. ඒ උත්සාහ කරද්දී මගේ අම්මා තාත්තා සහෝදරයෝ තමයි විශේෂයෙන් හිටියේ. ඒ වගේම ඔයත් මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාලට කවුරු නැති වුණත් ඔයාලට ඔයාලගේ පවුල ඉන්නවා කියලා හිතන්න. පවුල ගොඩ දාන්න ඉස්සෙල්ලාම උත්සාහ කරන්න. අනිවාර්යෙන් ඔයාලට හරියනවා. දැන් විශේෂ දේවල් වල නැති වෙන්න පුළුවන්. හැබැයි අනාගතයේ දවසක මට මේ දේ කරන්න පුළුවන් කියලා විශ්වාසය තියාගන්න. අනිවාර්යයෙන් ඔයාලට ඒක කරන්න පුළුවන් වෙයි. වෙනවමයි. මමත් මේ කඩේමට එන්න මම විශ්වාසය විතරයි තියාගත්තේ. අනිත් එක මම ඒකට වැඩ කරා. එතකොට මට විවිධ පුද්ගලයන් උදව් කරලා විවිධ පුද්ගලයන් බාධා කරා. හැබැයි මට අද මතක මට උදව් කරපු මිනිස්සු විතරයි. අනිත් මිනිස්සු නම් මම අතහැරලා දැම්මා. මොකද අපි යන මාර්ගයේ කඩා කප්පල් කරන මිනිස්සු ඕනේ නැහැ. ඒ වගේ මිනිස්සු අතහැරලා දැම්මා. හැබැයි හොඳ මිනිස්සු අනිවාර්යෙන් මල් ළඟ ඉන්නවා. හිතේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට දවසක සතුට හිතේ මට උදව් කරානේ කියලා. ඒ වගේම ඔයාලටත් කියන්න තියෙන්නේ ඔයාලත් ලස්සන ගමනක් යන්න හීන දකිනවා නම් ඒ හීනෙට වැඩ කරන්න. ඔයා මොන හීනයක් හිතේ තියන් හිටියත් ඕන හීනයකට කරන්න තියෙන එකම දේ උත්සාහ කරන්න. ඔයා උත්සාහ කරවුවොත් අර පින කියලා ඔයාලා හිතන් ඉන්න දේ අනිවාර්යෙන් පෑදෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. මෙන්න මෙහෙමයි මම වැඩ කරේ. ඉතින් මගේ කාමරේ මට දවසක ලස්සන හැඟීමක් එකතු කරයි කියලා මම මේ වීඩියෝ එක කරනවා. මේ වෙද්දි මගේ වයස නැවත පාරක් මම කියනවා 22යි. 22කින් පවුලෙන් එන් වෙලා යන්න වෙනවා. ඉතින් මම පවුලට ගොඩක් ආදරෙයි. අම්මට තාත්තට ආදරෙයි. ඉතින් ඔයාලට කියන්නේ පවුල තමයි ලොකුම සතුට. ඔයාලා තව ඔයාලා හිතන ඇති සල්ලි වාහන දිනනවා නම් මං සතුටින් එහෙම කියලා හිතන ඇති. හැබැයි එහෙම හිතුවට පවුල තමයි සතුට කියලා වෙන රටකට ගිහින් තනි වුණාම තේරෙනවා කියලා මට කලින් කියපු අයියලා කියලා දෙනවා. ඉතින් ඒක මට අත්විඳින්න තව සති දෙකමාරකින් පුළුවන් වෙනවා. ඉතින් ඒක දුකක්. ඉතින් කමක් නැහැ. ජීවිත ඉස්සරහට යනවා කියන්නේ සතුට දුක දෙකම බෙදා ගන්න වෙනවා කියලා. ඉතින් හම්බෙන අය හැමෝම කියලා දෙනවා. ඉතින් ලස්සන වීඩියෝ ටිකක් මේ වීඩියෝ එක මම channel එක හදලා දාන්නම්. ඉස්සරහට ජපානයේ පිළිබඳ විවිධ තොරතුරු ජපානයේ ලස්සන තැන් channel එක හදලා ඒ channel එකට දානවා. ඉතින් ඔයාලත් ඒව බලන්න, ජපානයේ ලස්සන දකින්න, හැමෝම සතුටින් එන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒව බලලා එන්න කියලා කියන ගමන් මේ වීඩියෝ එක මම දැන් අවසන් කරනවා.
දවසක මේ වීඩියෝ එක මම දකිද්දි මට සතුටු විතෙයි කියලා මම මේ මොහොතේ හිතනවා. මට මේ වෙලාවේ දැනෙන හැඟීම තමයි සතිය දෙකමාරකින් මට යන්න වෙනවා. හැබැයි යන්න වෙද්දී ගොඩක් සතුටක් වගේම ගොඩක් දුකක් තියෙනවා. හැබැයි මට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා කිසිම හැඟීමක් නැහැ. කරන්න ඕනේ දේ කරලා පාඩුවේ බලන් ඉන්නවා දින ගණගෙන ඒ දවසේ එනකම්. ඉතින් ඒත් එක්කම පවුලේ අය ගැන දුකයි. හැබැයි ආදරේ දවසක පවුල පිටින් ගොඩ යන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් තමයි මේ මොහොත ගෙවන්නේ. ඉතින් ඔයාලත් මේ channel එකට සම්බන්ධ වෙලා ඉන්න. good luck.